පෞෂාක්‍රමිකතා පිළිබඳව සිදු කරන ලද වීඩියෝ පෙළේ තවත් එක් වීඩියෝවක් එක්කයි අද දවසේ ඔබ සම්බන්ධ වෙන්නේ. අපි ගොඩාක් පෞෂාක්‍රමිකතා පිළිබඳව කතා කළා. අද දවසේ කතා කරනවා avoidant personality disorder. වැළකී සිටීමේ පෞෂාක්‍රමිකතාවය පිළිබඳව. මේ පෞෂාක්‍රමිකතාවයේ ලක්ෂණ මොනවාද? මෙවැනි පෞෂාක්‍රමිකතාවයක් ඇතිවීමට බලපාන්නේ මොනවාද? සහ ඒ වෙනුවෙන් ගත හැකි පියවර මොනවාද කියන කාරණාව අද දවසේ මේ වීඩියෝෙන් කතා කරනවා. මම ආයිෂා සඳකිරි. මම වෘත්තියෙන් මනෝපදේශකවරයෙක් විදියට කටයුතු කරනවා. මගේ මේ YouTube channel එකෙන් මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ දැනුම ඔබත් සමග හුවමාරු කරගන්න මම නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. ඉතින් ගෞරවයෙන් මතක් කරනවා channel එක subscribe කරන්න, like කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැනත් ඉදිරියේ කළ යුතු වීඩියෝ ගැනත් ඔබට යම් කිසි අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. Avoidant personality disorder වැළකී සිටීමේ පෞෂාක්‍රමිකතාවය. මෙම තත්ත්වය සමස්ත ජනගහනයෙන් 2.5ක පමණ පිරිසක් අතර පවතින බව සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා. මේ පෞෂාක්‍රමිකතාවයේ ලක්ෂණ මොනවාද? අධික සංවේදීභාවය. යම් කිසිවෙක් විවේචනය කළොත්, යම් කිසිවෙක් යම් දෙයක් කිව්වොත් ඒක ගොඩක් හිතන්න පටන් ගන්නවා සහ ඒ වෙනුවෙන් අධික ලෙස ප්‍රතිචාර දක්වනවා. ගොඩක් කේන්ති අරගෙන ඒ ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි නව සමාජයකට එකතු වෙන එක, නව පිරිස් සමග එකතු වෙන එක, අලුත් සම්බන්ධතා ගොඩනගා ගන්න එක මොවුන් ප්‍රතික්ෂේප කරනවා, ඒ වයින් වළකිනවා. හැම වෙලාවෙම Taman මේ දෙයට සුදුසු නැහැ, මට මේ දේ කරන්න බෑ කියලා Taman ගැන අප්‍රසාදයෙන්, Taman ගැන අඩු තක්සේරුවෙන්, අඩු ආත්ම සම්මානනයකින් තමයි මේ වගේ පුද්ගලයන් කටයුතු කරන්නේ. අනිත් අයට සතුට ගෙට දෙන සාමූහික ක්‍රියාකාරකම් වලින් මෙයාලට ලොකු සතුටක් ගෙන එන්නේ නැහැ. හැම වෙලාවෙම Taman අතින් වැරදි දෙයක් කියවෙයි, Taman අතින් වැරැද්දක් සිද්ධ වෙයි කියලා බයෙන් ඉන්නවා. ඒ නිසාම ඒ වගේ සමාජය ඇතුලේ වැඩ කරන එකකින් වළකිනවා. සමාජයත් එක්ක ගැටෙනකොට එයාට පොඩි කාංසා ස්වභාවයක් ඇති වෙනවා. දාඩිය දානවා, පපුව ගැහෙනවා, එතනින් ඉවත් වෙන්න හිතෙනවා. මේ වගේ ස්වභාවයක් එයාට ඇති වෙනවා. Tamanට අසාධාරණයක් වෙලා හරි අනිත් අය සතුටු කරන්න උත්සාහ කරනවා. සමහර විට Tamanට වෙන පීඩනය පවා දරාගෙන ඉන්නවා අනිත් අය සතුටු කිරීම වෙනුවෙන්. කිසිම වෙලාවක Tamanගේ හිතේ තියෙන හැබෑ හැඟීම පිට කරන්නේ නැහැ. කාර්යාලවලදී පවා කණ්ඩායම් වැඩ මගහරිනවා. මේ කණ්ඩායම් වැඩවලට තියෙන අධික අකමැත්ත නිසා උසස් වීම පවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අනිත් අය ගැන වැඩි විශ්වාසයක් නැහැ. වගේම Tamanගේ අදහස් ගැනත් එයාට ලොකු විශ්වාසයක් නැහැ, වගේම ස්ථිරභාවයක් නැහැ. ටක් ගාලා වෙනස් වෙන්න පුළුවන්. තනි වෙලා ඉන්න බොහොම කැමති. ඒ වගේම අවදානම් සහගත දේවල් වලින් නිරන්තරයෙන්ම වළකිනවා. යම්කිසි පුද්ගලයෙක් තුළ මේ වගේ තත්වයක් ඇති වෙන්නට බලපාන හේතු මොනවද? යම් කිසිවෙක් කුඩා කාලයේදී එයාව අධික විවේචන වලට, නින්දා වලට බඳුන් වෙලා තියෙනවා නම් ඔහු තුළ මේ වගේ ගති ලක්ෂණ මතුවීමේ හැකියාව තියෙනවා. සහ ජාන වලින් Tamanගේ දෙමව්පියන් ගාව මෙවැනි පෞරුෂ ස්වභාවයක් පවතිනවා නම් ඒක දරුවා තුළ පවතීමට ඇති හැකියාවක් තියෙනවා. පුංචි කාලේ ප්‍රතික්ෂේප වෙච්ච දරුවෙක් නම් හැම තැනින්ම ආදරයෙන්දී දෙමව්පියන් ගාවදී ප්‍රතික්ෂේප වෙනවා නම් ඒ තුලදීත් මේ වගේ පෞරුෂයක් ගොඩනැගෙන්නට පුළුවන්. ඒ වගේම තමයි සමාජ කුසලතා දියුණු වෙලා නැහැ. ඒකට සමහරට අවස්ථාව නොලැබී යාමත් මේකට හේතුවක් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ පුද්ගලයන්ට Tamanගේ ජීවිතේ ඉදිරියට ගෙන යාමේදී ගැටලු ඇති වෙනවා. සමදතා ගොඩනගා ගන්න තියෙන අපහසුතාවයේ හින්දා එයා නිතරම කාංසාවෙන් පසු වෙනවා. වගේම ඒ නිසා සමාජය තුළ පසුබෑමකට ලක් වෙනවා. මේ හින්දාම අධ්‍යාපනික ජීවිතයේදී, පෞද්ගලික ජීවිතයේදී, වෘත්තීය ජීවිතයේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. නිතර තනි වෙලා හුදකලා වෙලා ඉන්න උත්සාහ කරන නිසා මෙවැනි පුද්ගලයන් ගාව විෂාදය, ડિප්‍රෙෂන් කියන තත්ත්වය ඇතිවීමට තියෙන අවදානම වැඩි. මේ වෙනුවෙන් ගත යුතු ප්‍රතිකාර මොනවද? ඇත්තටම මේ වගේ පුද්ගලයෙක් තුළ විෂාදයේ ගොඩනැගීමට ඇති අවදානම වැඩි නිසා මේ වගේ පුද්ගලයෙක් විෂාද ගති ලක්ෂණ වලින් පවතිනවා නම් එයාව ඖෂධවලට යොමු කිරීම අතිශය වැදගත්. ඒ අතරෙම මනෝ උපදේශකවරයෙක් කරා චිකිත්සන ක්‍රමවේද භාවිතා කිරීම තුලනොත් මෙම තත්වෙන් එළියට එන්නට මේ පුද්ගලයාට හැකියාව තියෙනවා. ඒ වගේම සෝෂල් ස්කිල්ස් ප්‍රැක්ටිස් කරන ගම, සමාජ කුසලතා තමන් ගාව වර්ධනය කරගන්න ගම, දීර්ඝ කාලයක් තිස්සේ මනෝ උපදේශනයත් එක්ක ගනුදෙනු කළොත් වෙන පුද්ගලයන්ට මේ පෞරුෂාක්‍රමිකතාවයෙන් මිදීමට හැකියාව තියෙනවා. සරලවම කිව්වොත් අනිත් අය මාව විවේචනය කරනවා, මාව ප්‍රතික්ෂේප කරනවා කියලා ඇතිවන බය හින්දා සමාජය ගත වීමෙන් වැළකී සිටීම, මේ වැළකී සිටීමේ පෞරුෂාක්‍රමිකතාවය තුළ දකින්න පුළුවන් වගේම ඒකෙන් අත් මිදෙන්නට ඔබට හැකියාව තියෙනවා කියන පණිවිඩය මතක් කරන ගමන් අදට වීඩියෝෙන් සමගන්නවා. පරිස්සමින් සතුටින් ඉන්න. සුබ දවසක්.